පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් හොඳ කුසලයක් කරලා පිනක් කරලා තමන් සසරේ කැමති කෙනෙක් එක්ක බැඳීමක් ඇති කරගන්නවා. හැබැයි මේ බැඳීම හීන දෙයක් වෙන්න බෑ. ලාමක දෙයක් වෙන්න බෑ. මේ බැඳීම ඊටා උතුම් දෙයක් වෙන්න ඕන. නිවන අරමුණු කරගෙන බැඳීමක් ඇති කරගත්තොත් ඒක උතුම් ශ්‍රේෂ්ඨයි. අපේ බුදුරජාණන් වහන්සේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී නියත විවරණ ගත්තනේ. ওই විවරණ ගන්නකොට ලස්සන තරුණ කාන්තාවක් හිටියා. මේ තරුණ කාන්තාව ළඟ තිබුණා මල් වගේක්. මේ විවරණ ගන්නකොට මේ කාන්තාව සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එහෙම නැත්නම් අග්‍ර ශ්‍රාවක තනතුරක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට දානයක් දෙන්න ඕන. එහෙම ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මහා බෝසතාණන් වහන්සේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ පාදමූලයේ නියත විවරණ ගන්නකොට සුමේද පඬිතුයන් වහන්සේ මේ කාන්තාව වෙතින් ආවා. ඇවිල්ලා තථාගත බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ අර අතේ තිබුණු මල් වලින් කොටසක් පූජා කළා ප්‍රාර්ථනාවක් කරා. මේ මතු අනාගතයේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන මේ සත්පුරුෂයන් වහන්සේට මේ ශ්‍රේෂ්ඨ පුරුෂ උත්තමයන් වහන්සේට මම සසර පුරාවටම නිවන් දකිනා ජාතුරු මේ උතුම් ශ්‍රේෂ්ඨ සම්මා සම්බුද්ධත්වයට මම බිරිඳ වෙලා උපකාර කරනවා උදව් කරනවා පිහිට වෙනවා සරණ වෙනවා කියලා ප්‍රාර්ථනාවක් ඒ මොහොතේ ඇති කරගත්තා. ඊතුරු මල් ටික දුවගෙන ඇවිල්ලා සුමේද තාපසයන් වහන්සේගේ පාදමූලයේ තියලා වන්දනා කරලා සඳහන් කරා ඔබගේ ඔය උතුම් සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් මම සසරේ ඔබට ස්වාමි දියණිය වෙලා ඔය සම්මා සම්බුද්ධත්වයට මං උදව් කරනවා උපකාර කරනවා මට ඒට අවසර දෙන්න කියලා කැමති වුණා. පින්වතුනි මොන තරම් වටිනා ප්‍රාර්ථනාවක්ද. මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍ර වෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. එළදි බලලාභී භික්ෂුන් අතර අග්‍ර වෙන්නේ මහමුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේලාගේ පාරමී ශක්තිය පාරමී පූර්ණ කරපු කාලය අසංකේයයි කල්පලක්ෂයයි. පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඒ උත්තම භාවයට පත් වෙන්න නම් අසංකේය දෙක්කුත් කල්පලක්ෂයක් පාරමී පුරන්න ඕන. හැබැයි පින්වතුනි මේ යසෝදරා කියන්නේ මේ උත්තමාවිය අසංකේය හතරකුත් කල්පලක්ෂයක් පාරමී පුරනවා ඒ උතුම් අරහත් භාවයට. එච්චර දීර්ඝ කාලයක් එය සිද්ධ කරේ ලෞතර බුදු කෙනෙකුටයි පින්වතුනි පසුපසින් ඇවිල්ලා උදව් කරේ. ඒ බැඳීම ලාමක එකක්ද? ඒ බැඳීම මොනතරම් ශ්‍රේෂ්ඨ එකක්ද? ඒ බැඳීම මොනතරම් උතුම් එකක්ද? පින්වතුනි මේ බැඳීම කියන්නේ සම විදගෙන, මස් විදගෙන, ඇට විදගෙන, ඇට මිදුළු දක්වා කිඳා බහිනවා. ඒක හරි ශ්‍රේෂ්ඨයි. හැබැයි ඒ එක්කම නරක බැඳීම් තියෙනවා පින්වතුනි. ඊටා භයානක බැඳීම් තියෙනවා. මේ බැඳීම් පින්වතුනි සසර බොහෝ කාලයක් අපාගත වෙන නිරේ යන හේතු වෙනවා. දැන් සේරිවාණි ජාතකයේදී අප මහ බෝසතාණන් වහන්සේට වෛර බැඳ දේවදත්ත හාමුදුරුවෝ අරන්තැලියට ගම් යුරේ ඉඳලා බෝසතාණන් වහන්සේ ගඟෙන් එගොඩ යනවා දැකලා ඔරුවෙන් ඒ මොහොතේ වැලි ටිකක් උඩ දාලා උඹෙන් මං ಜಾති ಜಾතිත් පලි ගන්නවා කියලා
වෛර කරා. ඒ වෙලාවේ හදවත පුපුරලා හදවත පැලිලා ලේ වහනේ වෙලා මැරිලා වැටුණා. පින්වතුනි කොපමණ කල් ආවද? මහා කල්ප 5ක් ආව පින්වතුනි. මහා කල්ප 5ක් කියන්නේ සෙල්ලම්ද? මහා කල්ප 5ක් ආව පින්වතුනි මේ වෛරය. එහෙනම් ඒ බැඳීම නෙවෙයි පින්වතුනි පලි ගැනීම. මේ බැඳීම කියන එක හරි පුදුමයි පින්වතුනි. ඒ බැඳීම් වලට ලෝතුරා බුදුරජාණන් වහන්සේ විරුද්ධ වෙන්නේ නැහැ. දවසක් බුදුරජාණන් වහන්සේ විශාල සංඝ පිරිසත් එක්ක අදම් මාර්ගයක දීර්ඝ මාර්ගයක වැඩම කරනවා. අනේ අහිංසක වයසක අප්පච්චි කෙනෙක් ආවා තාත්තා කෙනෙක් ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දිහා හොඳට බලාගෙන ඉඳලා වැඳලා අහනවා පුත්‍රය මෙච්චර කල් කොහේ ගියාද? වැඩිමහල් පුත්‍රය කොච්චර මෙච්චර කල් කොහෙද ගියේ දෙමාපියෝ දාලා? අන්න අම්මා බලාගෙන ඉන්නවා. යන් ගෙදරට කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ නිහඬයි. අනේ මේ අහිංසක තාත්තා බුදුරජාණන් වහන්සේ ගෙදරට වැඩම කරා. වැඩම කරලා ගේ ළඟට ගිහිල්ලා තමන්ගේ බිරිඳට කතා කරලා කියනවා මේ බලන්නකෝ මෙන්න අපේ ලොකු පුත්‍රයා කාලෙකින් වැඩම කරලා ඉන්නවා. අපි දාලා ගිහිල්ලා දැන් දරුවෝ එහෙම දෙමාපියෝ තනි කරලා කොහොම දීර්ඝ කාලයක් ඉන්නවද කියලා කිව්වා. අනේ මේ අම්මත් ඉක්මනට එළියට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දිහා හොඳට බලලා වන්දනා කළා. අනේ පුත්‍රය මේ අහිංසක දෙමාපියෝ දෙන්න තනි කරලා මෙච්චර කල් කොහෙද ගියේ කියලා ඇහුවා. අනේ ලෞතර බුදුරජාණන් වහන්සේ අර පොඩි දරුවෙකුට අම්මා කෙනෙක් කතා කරනකොට යම්සේද අම්මා දිහා සෙනෙහසෙන් බලන්නේ තාත්තා දිහා සෙනෙහසෙන් බලන්නේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ දෙමාපියෝ දෙන්නා දිහා බලාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ සති ගානක් මේ අයගේ ආරාධනාව පරිදි මේ ගෙදරට දානට වැඩම කරා. තථාගතයන් වහන්සේ ඒ අහිංසක දෙමාපියෝ දෙන්නා උතුම් අනාගාමී භාවයට පත්වෙනකම්ම ඒ අයට ධර්මයෙන් උපකාර කරා ධර්ම දේශනා කරා පිහිට වුණා බුදුරජාණන් වහන්සේ. මේ කතාව භික්ෂුන් වහන්සේලාට ආරංචි වෙලා දන්සභා මණ්ඩපයට වැඩම කරන බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට භික්ෂුන් වහන්සේලා කතා වෙනවා. අපි දැනගෙන හිටියේ සුද්ධෝදන මහරජතුමත් මහා මායා දේවියන් තමා තථාගතයන් වහන්සේගේ මව්දෙමාපියෝ. එහෙනම් මේ දෙන්න කවුද? තථාගතයන් වහන්සේ මේ දෙන්න දෙමාපියෝ නෙවෙයි කියලා ප්‍රකාශ කරෙත් නැහැ. කියලා භික්ෂුන් වහන්සේලා කතා වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට මේ කතාව ඇහිලා විමසුවා මහණෙනි මං එන්න පෙර ආතු නුඹලා කුමන කතාවකින්ද වාසය කරේ? ස්වාමීනි අර වයසක දෙමාපියෝ දෙන්න ගැනයි කතා කරන්නේ. ඔබ වහන්සේගේ දෙමාපියෝ අපි දන්නවා. ස්වාමීනි කුමන කාරණාවක් නිසා ඔබ වහන්සේට එහෙම පුතා කියලා කතා කරාද කියලා. මහණෙනි මේ සසර පුදුමයි. සසර බැඳීම් පුදුමයි මහණෙනි. මේ සසර බැඳීම් වල ඊටමත් වටිනා කියන අය මේ ජීවිතයට ලැබෙනවා. ඒ නිසා මහණෙනි ඔය දෙන්න ආත්ම භව 500ක් මගේ මව් දෙමාපියෝ. තව ආත්ම භව 500ක් මගේ පුංචි අම්මයි බාප්පයි. තව ආත්ම භව 500ක් මගේ නැන්දයි මාමයි. මේ දෙන්න ආත්ම භව 1500ක් මහණෙනි මාත් එක්ක අති දීර්ඝ කාලයක් බැඳීම් ඇති කරගෙන ආපු නිසායි මාව දකින්නකොටම ඒ ඇයට ඒ බැඳීම ඇති වුණේ. එහෙනම් පින්වතුනි මේ බැඳීම් කියන්නේ ඇට මිදුළු දක්වා කිඳා බහනවා. එහෙනම් අපිට බස් රථයක කවුරු හරි මුණ ගැසෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි බණක් අහන්න ගිහපුවම සිල් සමාදන් වෙන්න ගිහපුවම අපිට කවුරු හරි මුණ ගැසෙන්න පුළුවන්. අපි වන්දනාමාන ගමනක් ගිහපුවම අපිට කවුරු හරි මුණ ගැසෙන්න පුළුවන්. අපි පින්කම් කරනකොට කවුරු හරි මුණ ගැසෙන්න පුළුවන්. පින්වතුනි මේ මොහොතේ අපිට ආගන්තුක වුණාට අපි ටික කාලයක් ඇසුරු කරගෙන යනකොට අපිත් එක්ක හිතවත් වෙනකොට සමීප වෙනකොට පින්වතුනි අපිටම ඒ අය අත නොහැර බැරි කාලයක් එනවා.
පින්වතුනි මේ සංසාරේ බැඳීම් තථාගතයන් වහන්සේ කියන්නේ මේ ධාතු එකතු වෙනවා. දස බල ඥාන වලින් තථාගතයන් වහන්සේ මේ ධාතු ස්වභාවය දකිනවා. බුදුරජාන් වහන්සේ ගිජ්ජකූට පර්වතේ මුදුනේ ගන්ධ කුටියේ වැඩ ඉන්නකොට සංඝයා වහන්සේලා පිරිවරාගෙන වැඩ ඉන්නකොට ගිජ්ජකූට පර්වතේ පහළ සාරිපුත්ත මහරහතන් වහන්සේ එක්ක 500ක් සක්මන් කරනවා. විශාල සංඝ පිරිසක් ඉඳලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට 500ක් එකතු වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක 500ම සක්මන් කරනවා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරා මහණෙනි අන්න සාරිපුත්තයන් එක්ක 500ක් සක්මන් කරනවා. ඔය ධාතු එකතු වෙලා ඔය 500ම ප්‍රඥාවන්තයෝ ඔය 500ම නික්ලේශි වෙලා ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් අර විශාල සංඝ පිරිසක් ඉන්න තැනින් 500ක් සාරිපුත්ත මහරහතන් වහන්සේට එකතු වෙන්නේ සසර බැඳීම් සසරේකට දන් දුන්නා ඒකට සිල් රැක්කා ඒකට ධර්මයේ හැසිරුණා ඒකට ගුණධර්ම පිරුවා නිවන් දකින්නවා කියලා එකට ප්‍රාර්ථනා කරගෙන ආවා අන්න ධාතු සත්පුරුෂ ධාතු එකතු වුණා පින්වතුනි ඒ විශාල සංඝ පිරිසෙන් එහා පැත්තේ තියෙන සක්මනටත් 500ක් එකතු වෙනවා ඒ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් එක්ක ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේත් එක්ක 500ක් සක්මන් කරනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරා මහණෙනි අන්න බලන්න මොග්ගල්ලානත් එක්ක 500ක් සක්මන් කරනවා මහණෙනි විශාල සංඝ පිරිසක් ඉන්න තැන 500ක් එකතු වෙලා මොග්ගල්ලාන ළඟට යනවා සාරිපුත්ත ළඟට ගියේ නෑ මොග්ගල්ලාන ළඟටයි ගියේ මහණෙනි ඔය ධාතු එකතු වුණා සංසාරයකට දන් දීලා සිල් රැකලා භාවනා කරලා ධර්මයේ හැසිරෙලා මහණෙනි ඔය 500ම මහා 이르දිමතුන් ඔය 500ම රහත් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ සක්මනේ කෙලවරේ අර විශාල සංඝ පිරිසකින් තව 500ක් එකතු වෙලා යනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි ඔය 500ම දූතාංගදාරී අල්පේච්ඡ ගුණ තියෙන බොහෝම සිල්වත් පිරිසක් මහණෙනි ඔය 500ම රහත් මහණෙනි ඔයත් ධාතු එකතු වෙනවා. ඒ වගේම අනුරුද්ධ මහරහතන් වහන්සේත් එක්ක සක්මන් කරනවා. මේ 500ම දිවස්ලාභීන් අතර අග්‍රයි. ඒ ඔක්කොම රහත්. උපාලි මහරහතන් වහන්සේ එක්ක 500ක් සක්මන් කරනවා. මහණෙනි ඔය 500ම විනයදර භික්ෂුන් වහන්සේලා ඔය 500ම රහත්. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක 500ක් සක්මන් කරනවා. මහණෙනි ඔයත් ධාතු එක අන්තිමේට 500ක් සක්මන් කරනවා දේවදත්ත හාමුදුරුවොත් එක්ක. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ඔය 500ම දේවදත්ත හාමුදුරුවොත් එක්ක සක්මන් කරන ඔය 500ම පාපී භික්ෂුන් වහන්සේලා ඔය ඔක්කොම පුතඥයි. මහණෙනි ඔය ඔක්කොම මැරිලා ගිහිල්ලා නිරේ උපදිනවා කියලා බුදුරජාන් වහන්සේ වදාලා. එහෙනම් පින්වතුනි සසර බැඳීම් ඊටාම හොඳ උතුම් බැඳීම් තියෙනවා. නිවන කරාම පමුණවනවා. අපාගත වෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා. දුගතිගාමි වෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා. අසත්පුරුෂ වෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා. තුරුණුවන් කෙරේ අපහාදින අවස්ථාව නැති වෙනවා. පින්වතුනි මේ සසර බැඳීම් දෙන්නෙක් එක්ක එනවා. ඒ බැඳීම් පින්වතුනි ඊටාම ලාමකයි කියලා කාටවත් කියන්න බෑ. ඊටාම ශ්‍රේෂ්ඨ උතුම් බැඳීම් තුල පින්වතුනි ජීවිත වේගෙන් වෙනස් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා කෙනෙක් එක්ක සහකරුවෙක් සහකාරියෙක් එක්ක බැඳීමක් ඇති කරගත්තට ඒක ගැටලුවක් නෑ. ලෝභයෙන්, රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් නෙවෙයි බැඳීම ඇති කරගන්න ඕන. සංසාර පුරාවටම අපි දන් දීලා, සිල් රැකලා, භාවනා කළා, ධර්මයේ හැසිරලා බුද්ධ ශාසනවල ප්‍රාර්ථනා කරමු. මේ උතුම් නිවනම අපිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරොත් පින්වතුනි ඒ ප්‍රාර්ථනාව ඉතාම ශ්‍රේෂ්ඨයි පින්වතුනි. පින්වතුනි තව චූටි කතාවක් මේ මොහොතේ මට සිහිපත් වුණා. සිටු දියණියක් හිටියා 7 වයසෙන් සෝවහන් වෙන්නේ. දවසක් උඩු මහන්තලාවේ ඉන්නකොට බොහෝම ලස්සන රූප සම්පත්තියක් තිබුණු කෙනෙක්, මහා සැප විඳින කෙනෙක්, මහා පුණ්‍යවන්ත කෙනෙක්. සක්කාය දිට්ඨිය දුරු කරේ අවුරුදු 7න්
අනේ මේ මාර්ගය දිහා පාර දිහා බලාගෙන ඉන්නකොට දඩයක්කාරයෙක් ප්‍රාණඝාත අකුසලයේ කරන සත්ත්ව ඝාතනය කරන මස් වැද්දෙක් කරත් එක දාගෙන මස් ටිකුත් අරගෙන නගරයට යනවා විකුණන්න. මේක බලාගෙන ඉඳලා 16ක්ගෙන් ඇහුවා අනේ කෙල්ලේ අර මස් වැද්ද ආපහු එන්නේ කවද්ද? මට ඒ කාරණාව කියන්න ඔබ දන්නවනම් මේ මොහොතේ මේ 16 කියනවා ආර්යාවනි පහෝදා තමයි එන්නේ පහෝදා හවස් වෙනකොට ආපහු වෙනවා කියලා කිව්වා. අන්න ඒ අවස්ථාවේදී ඒක ධාරණය කරගෙන හිටියා. තමන්ගේ අවශ්‍ය ආභරණ ටික රෙදි ටික ලැහැත්ති කරගත්තා. අර මස් වැද්දාගේ කරත් එනවා දැකලා පාරට ගිහිල්ලා මේ සිටු දේවිය මස් වැද්දාගේ කරත්තෙන් ඉඳගත්තා. මස් වැද්දට හරියම පුදුමයි මේ මෙච්චර ලස්සන කාන්තාවක් මේ සිටු ගෙදර ළඟින් ඇවිල්ලා මගේ කරත් ඉඳගත්තේ. මොකද කියලා විමසුවා. මං ඔබ යන තැනකට එනවා. මම යන්නේ ගෙදරකට නෙමෙයි. මම යන්නේ සැප ඇති තැනකට නෙමෙයි. මම මේ මහා කැලයකට යන්නේ මුරගයන් ඉන්න නපුරු සත්තු ඉන්න. මං ගල් ගුහාවක ජීවත් වෙන්නේ. සැප පහසුකම් නැහැ. රාත්‍රියේ බොහොම භයානක සද්ද එනවා. ඔබ වගේ සුකුමාල ලස්සන රූප සම්පත්තියක් තියෙන සැප විඳින කෙනෙක් කෙසේනම් මා එක්ක ගිහිල්ලා මේ කැලේ ජීවත් වෙන්නද වහාම ඉවත් වෙන්න කියලා කිව්වා කරත්තේ. නෑ මං ඉවත් වෙන්නේ නෑ කියලා. ඒ කරත්තේ නැගලා මේ මස් වැද්දත් එක්ක කැලේට ආවා. මෙහෙම කාලයක් Taman ජීවිතේ ගත කරා. මේ ලෝකේට සත්පුරුෂ පුත්තු 7 දෙනෙක් බිහි කරා. ඒ අය වැඩි වියටපත් වෙනකොට ඒ අය කසාද බැඳලා දුන්නා. දැන් 14යි 15යි 16යි පවුලේ දවසක් මේ මස් වැද්දා කැලේට යනවා දුනු දියා දින්න. ඒ අවස්ථාවේදී මුව දෙනක් අටවපු උගුලකට අසු වෙලා තියෙනවා. ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ එතන වැඩ සිටිනවා. මේ මස් වැද්දා දුනු දියා අදින්න සූදානම් වෙනකොට භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ අවස්ථාවේදී විමසුවා මේ ශ්‍රමණයන් වහන්සේ මෙතන මොකද කරනවද? මේ ශ්‍රමණයන් වහන්සේ මගේ මේ දඩේමට බාධාවක් කියලා භාග්‍යවතුන් වහන්සේට දුනු දියා දින්න යදුවා. භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන බලය ඇද්දා වූ දුනුදිය එහෙම්ම පිහිටියා ගලක්සේ වේදනාව දරා ගන්නට බෑ. ඊට පස්සේ තමන්ගේ පුත්තුන්ට තමන්ගේ ලේලිවරුන්ට මේ කාරණාව ආරංචි වෙනවා. තාත්තා වනගත වුණා තාම ආවේ නැහැ මේ පිරිස එනවා. ඇවිල්ලා මේ අයත් දුනු දියා දිනවා භාග්‍යවතුන් වහන්සේට ඒ අයටත් එසේම වෙනවා. අන්තිමේට මේ සිටු දියණියනවා. සිටු දියණ දකිනවා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිනවා. ඒ අවස්ථාවේ සිටු දිනේ දුර ඉඳලම කියනවා අනේ මගේ පියාණන් වහන්සේට කිසිම කරදරයක් කරන්න එපා කියලා. ඒ අවස්ථාවේදී මේ මස් වැද්දා තමන්ගේ දරුවෝ හිතනවා අනේ මේ අපේ අම්මගේ තාත්තද ඔබගේ තාත්තා මෙහෙ නෙවෙයි ඉන්නවා කිව්වේ. ඒ අවස්ථාවේ සඳහන් කරා මට අමෘත පානය මට අවුරුදු 7න් අමෘත පානය දුන්න මගේ පියාණන් වහන්සේ මේ ඉන්නේ. මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඉන්නේ කියලා සඳහන් කරා. ඒ අවස්ථාවේදී මේ සියල්ලම පැහැදුනා. භාග්‍යවතුන් වහන්සේ මනාකොට එයට සාමුක්ඛංශක ධර්ම දේශනාවක් දේශනා කරා. අර මස්වැද්ද ඇතුළු පුත්තු 7 දෙනයි ලේලිවරු 7 දෙනයි උතුම් සෝවාන් මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. භික්ෂුන් වහන්සේලා මේ කතාව විමසුවා බුදුරජාණන් වහන්සේගෙන්. බුදුරජාණන් වහන්සේ සඳහන් කරා මහණෙනි ඔය පිරිස දසබලධාරී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ ඒ තථාගතයන් වහන්සේගේ ධාතු චෛත්‍ය දෙවියන් බමුණු සහිත ලෝකයට තිබුණ එකම උතුම් චෛත්‍යයට 16 වගේ බැල මෙහෙවරකම් කරා වතාවත් කරා ඒ සෑය ආරක්ෂා කරා ඒ පිනටයි මේ පිරිස මේ බුද්ධ ශාසනය දක්වා ඇවිල්ලා නිවන් අවබෝධ කරගත්තේ. දැන් බලන්න මේ සිටු දියණිය ගියේ මස් වැද්දෙක් එක්ක ලෝකයා දකින්නේ කොහොමද? මෙච්චර සැප තියෙන වංශවත් කුලයක බ්‍රාහ්මණ කුලයක සිටු දියණියක් මේ කාලකන්ණි මස් වැද්දෙක් එක්ක ගියා. එහෙමයි අපි හිතන්නේ. පින්වතුනි නිවන තියනවා නම් පුද්ගලයා අදාළ වෙන්නේ කුල ගෝත්‍ර අදාළ වෙන්නේ දුප්පස් පොසත් අදාළ වෙන්නේ නිවන් දකින්න සත්පුරුෂයෙක් එක්ක ගමනක් යන්න පුළුවන් නම් ඒක තමයි පින්වතුනි මේ ජීවිතේට වටිනාම දේ කියන එක අපි තේරුම් ගන්න. ඉතින් මේ දේශනාව ඔබට දේශනා කරේ මේ සසර බැඳීම් වල මහා පුදුමාකාර උතුම් භාවිකුත් තියෙනවා. ඒ වගේම පින්වතුනි සසර බොහෝ දික් වෙලා අපාගත වෙන බැඳීමුත් තියෙනවා. වෛරය කෝධේ පලි ගැනීම තුළින් ඒවා සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ යම් ප්‍රාර්ථනාවක් තියෙනවා නම්
ඒ නිවන කරා ඒ ප්‍රාර්ථනාව ඔබගේ සහකාරය හරි සහකාරිය අනුව ඔබ ඒ ප්‍රාර්ථනාව මුදුන්පත් කරගෙන යන්න ඔබට උතුම් වූ නිවන අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.